මේ 6 වෙනි පේපර් එක කතා කරන්න මේකෙදී අපිට මෙහෙම කියනවා. සමාධික පියා ස්වයං රැකියාවක් ලෙස පාසලේ ආපන ශාලාවට සෞඛ්‍ය ආරක්ෂිත උදෑසන ආහාර පිළියෙල කොට අලෙවි කිරීම කරනවලු. එයින් ලැබෙන මුදලින් ඔහු සමාධියට අවශ්‍ය පොත්පත් මිලදී ගැනීම කරනවලු. එසේම ආහාර නිපදවීමට අවශ්‍ය උපදෙස් ගෘහ විද්‍යාගෘතුමියගෙන් නිතර ලබා ගැනීමත් කරනවා කියලා අපිට කියලා තියෙනවා. මෙතන පළවෙනි ප්‍රශ්نين අපෙන් අහන්නේ සමාධික පියා ව්‍යාපාරයේ සමාධික පියාගේ ව්‍යාපාරයේ විසින් සපුරාල ලබන අවශ්‍යතාවය. එතකොට සමාධික පියා ආපන ශාලාවට ආහාර පිළියෙල කරන එකනේ කරන්නේ. එතකොට මෙයා විසින් සපුරාලන අවශ්‍යතාවය වෙන්නේ ආහාර කියන අවශ්‍යතාවය. එතකොට අවශ්‍යතාවයක් කියන්නේ අපි දන්නවා ජීවත් වෙන්න මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල් තමයි අපි අවශ්‍යතා කියලා කියන්නේ. මේ අවශ්‍යතා තියෙන්නේ ඊටමත් සීමිත ප්‍රමාණයක්. ඔයාලට මතක ඇති ඊටමත් සීමිත ප්‍රමාණයක් තමයි අවශ්‍යතා තිබ්බේ. ආහාර, ඇඳුම්, නිවාස එකේ මූලික අවශ්‍යතා වුණා. ඊට පස්සේ ඊට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය, sannivedana ඒ වගේ දේවලුත් අවශ්‍යතා විදිහට ආවා. ඒවා දිවිතික අවශ්‍යතා විදිහට අපි වෙන් කරගත්තා. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. සමාධික පියා නිරත වී ඇති ව්‍යාපාරය අයත් වන්නේ. දැන් මෙතනදී සමාධික පියා තනියම තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඒ කියන්නේ මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. ඔයාට මේක දාන්න පුළුවන් ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට. ඉහත සිද්ධියට අදාළ ව්‍යාපාරයේ ප්‍රධාන ශක්තියක් වන්නේ. එතකොට ඔයා දන්නවා අපිට කතා කරන්න තියෙනවා ව්‍යාපාර පරිසරය කියලා. ව්‍යාපාර පරිසරය කියලා කීවේ ව්‍යාපාරයකට බලපෑම් කරන සාධක ක්‍රියාත්මක වන වටපිටාව තමයි අපි ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ. මේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදාගත්තාට මතක ඇති අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා අපි ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකකට වෙන් කරගත්තා. වෙන් කරලා වෙන මේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරලා අපිට අභ්‍යන්තර පරිසරයේ වාසිදායක තත්ත්වයන් වගේම අවාසිදායක තත්ත්වයන්ුත් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි බාහිර පරිසරය අධ්‍යයනය කරාට පස්සේ ඒකිනුත් අපිට වාසිදායක තත්ත්වයන් සහ අවාසිදායක තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන් වුණා. මෙන්න මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයිති උනේ ව්‍යාපාරය ඇතුළේ ඉන්න කට්ටිය. ඔයාලට මතක ඇති. අයිතිකරුවෝ ටික, ඊට පස්සේ කළමනාකරුවෝ ටික, සේවකයෝ ටික මේ කට්ටිය ව්‍යාපාරය ඇතුළේ ඉන්න කට්ටිය. මේ කට්ටිය තමයි අභ්‍යන්තර පරිසර සාධක විදියට අපි වෙන් කරගත්තේ. මේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරාට පස්සේ අයිතිකරුවන්ගේ, කළමනාකරුවන්ගේ, සේවකයන්ගේ ඒ කට්ටිය අධ්‍යයනය කරාට පස්සේ ඒ කට්ටියගේ තියෙන වාසි තියෙනවනේ. අනිත් වාසි තමයි අපි ශක්තියින් විදියට හඳුන්වන්නේ. ඒ වගේම තමයි අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරාට පස්සේ මේ කියනවනේ අවාසිදායක තත්ත්වයන්. මෙන්න මේ අවාසිදායක තත්ත්වයන් අපි දුර්වලතා විදිහට වෙන් කරගත්තා. ඒ වගේම බාහිර පරිසරය අධ්‍යයනය කරාට පස්සේ මේකෙන් එන වාසිදායක තත්ත්වයන් අවස්ථා විදිහටත් බාහිර පරිසරය අධ්‍යයනයෙන් හම්බෙන අවාසිදායක තත්ත්වයන් තර්ජන විදිහටත් අපි වෙන් කරගත්තා. ඔයාලට මතක ඇති. එතකොට මෙතනදී අපෙන් අහන ශක්තියක් කියලා කියන්නේ එතකොට අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරලා ගන්න වාසිදායක තත්ත්වයක්. මෙතන එතකොට වාසිදායක තත්ත්වයක් විදිහට ඔයාලට ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරයේ ව්‍යාපාරය ඇතුලේ තියෙන වාසිදායක තත්ත්වය තමයි මේ පියා, ඒ කියන්නේ අයිතිකාරයා ස්වයං රැකියාවක් ලෙස මේ ව්‍යාපාරය කරගෙන යනවා කියන එක. ඊට පස්සේ අපි එනවා හතරවෙනි එකට. ඒකෙදී අපිට හතරවෙනි එකෙන් කියන්නේ ඉහත සිද්ධිය සඳහන් අදාළ ප්‍රධාන ඇල්මැති පාර්ශවයක් වන්නේ සිසුන් කියලා කියනවා. ඔවුන් මෙම ව්‍යාපාරයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන අරමුණ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මෙතනදී සිසුන් කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ ඉන්න ගනුදෙනුකරුවන්. එතකොට මෙතනදී වා බලන්න ඕනේ ගනුදෙනුකරුවන් ව්‍යාපාරයෙන් ඉටු කරගන්න බලන මොකද්ද ප්‍රධානම අරමුණ වෙන්නේ කියලා. එතකොට මෙතනදී අපිට වඩාත් නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පුළුවන් මේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර අඩු මිලට ලබා ගැනීම කියන එක. මේකට තමයි මේ සිසුන් ඇල්මක් දක්වන්නේ. ඊට පස්සේ ඉහත ව්‍යාපාරයේ පවත්වාගෙන යන පාසල් ගොඩනැගිල්ල අයත් නිෂ්පාදන සාධකය. ඔයාලට මතක ඇති මෙතනදී ශ්‍රමය කියලා කිව්වේ යම් පුද්ගලයෙක් යම් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් යාගේ කය හෝ මනස වෙහෙසනවා නම් අන්න ඒක තමයි අපි ශ්‍රමයේ විදිහට දැම්මේ. ඒ වගේම භූමිය කියලා කිව්වේ ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට ලැබිලා තියෙන අපි ව්‍යාපාරවලට යොදා ගන්න දේවල් අපි භූමිය විදිහට දැම්මා. ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි ප්‍රාග්ධනය කියලා කිව්වේ මිනිසා විසින් නිර්මාණය කරලා නිෂ්පාදනයට යොදා ගන්න දේවල් තමයි අපි ප්‍රාග්ධනයට දැම්මේ. ව්‍යවසායකත්වය කියන්නේ අර මම උඩ කතා කරපු භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන සාධක ටික සංකලනය කරලා අවදානමක් දරලා
ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනවට අපි කියනවා මේ ව්‍යවසාය කියලා. ඊට පස්සේ දැන් මෙතන ප්‍රාග්ධනය කියන්නේ. එතකොට මෙතන පාසල් ගොඩනැගිල්ල අයත් නිෂ්පාදන සාධකයේ ගත්තොත් මේක මිනිසා විසින් නිර්මාණය කරන දෙයක්. ඒ හින්දා අපිට මේ ගොඩනැගිල්ල දාන්න පුළුවන් ප්‍රාග්ධනයේ විදිහට. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු තුළින් උපයාගනු ලබන අතිරික්තය විවිධ අයුරින් සමාජිකයන් අතර බෙදී යාම දක්නට ලැබෙන්නේ ව්‍යාපාර සංවිධාන වර්ගය මොකක්ද කියලා දන්න. එතකොට මෙතනදී ව්‍යාපාරයක් විසින් උපයන අතිරික්තය සමාජිකයන් අතර බෙදලා දෙන්නේ වඩ මතක ඇති සමූපකාරවලදී. කේවල ස්වාමී ව්‍යාපාරයක් උපයන ලාභේ තනි අයිතිකාරයට සතු වෙනවා. හවුල් ව්‍යාපාරයක් උපයන ලාභය ඒක තනිකරම හවුල්කරුවන් අතර බෙදී යනවා ඒ ලාභය. ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නට අපි එනවා. උද්ධමනය නැනුව තාක්ෂණය හා අයවැය ප්‍රතිපත්ති යන සාධක පිළිවෙලින් ක්‍රියාත්මක වන බාහිර පරිසරයන් දැක්වෙන්නේ බලමු. ඒතර මෙතන උද්ධමනය නම් අයිති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ආර්ථික පරිසරයට. නැනුව තාක්ෂණය කියන්නේ අලුත් දෙයක්. එතකොට ඒක තාක්ෂණික පරිසරයට මේවා වෙන්න ඕනේ. ඒ වගේම අයවැය ප්‍රතිපත්ති සකස් කරන රජය. එතකොට ඒක දේශපාලන පරිසරයට යන්න ඕනේ. ඒතර හත්වෙනි ප්‍රශ්නෙට අදාළව අට උත්තර අංක 1 තෝරන්න පුළුවන්. අපි එනවට ජංගම ගිණුම් හිමියා බැංකුව සමග සිදු කළ ගනුදෙනු ඇතුළත් කර වාණිජ්‍ය බැංකුව විසින් එවඩු ලබන වාර්තාව හඳුන්වනු ලබන්නේ. ජංගම ගිණුම් හිමියා බැංකුවත් එක්ක කරපු ගනුදෙනු ටික දාලා බැංකුව විසින් අපේ ව්‍යාපාරවලට එවන්නේ බැංකු ප්‍රකාශනයක් මාසයක් අවසානයේදී තමයි මේ බැංකු ප්‍රකාශනයේ ව්‍යාපාරිකයන්ට හම්බෙන්නේ. ඒතර මෙතනදී මේ අනිත් වචන තමයි මේ අයවැය වාර්තාව. අයවැය වාර්තාවක් කියන්නේ යම් ව්‍යාපාර කටයුත්තක් වේවා රජයක් වේවා නැත්නම් මොකක් හරි ව්‍යාපෘතියක් වේවා මේ වෙනුවෙන් යන ආදායම් වියදම් ටික දාලා සකස් කරන වාර්තාවට තමයි අපි කියන්නේ මේ අයවැය වාර්තාව කියන්නේ. ඊට පස්සේ මේක සුමුදු තම ගෙවත්තේ වගා කරන එළවලු සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම ඇහැලියගොඩ හා කුරුවිට සතිපොළට ගෙන ගොස් අලෙවි කිරීම සිදු කරයි. මේ අයත් වන වෙළඳ ව්‍යාපාර වර්ගය මොකක්ද කියලා අහනවා. මෙයා ගෙවත්තේ වගා කරන එළවලු සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම ඇහැලියගොඩ හා කුරුවිට සතිපොළට ගෙන ගොස් අලෙවි කිරීම කරනවා. මෙතනදී මෙයාට ස්ථීර එකක් නෑ. මෙයා එතකොට අඟහරුවාදායි සිකුරාදායි ඇහැලියගොඩයි කුරුවිටයි යනවා. එතකොට මේක අපිට ගන්න පුළුවන්. එතකොට මෙතනදී මේ අපිට ගන්න පුළුවන් මෙයා කරන්නේ සංචාරක සුළු පරිමාණ සිල්ලර වෙන්සලක්. මෙතන උත්තරේ වැදිලා නෑ. මේ ස්ථාවර සුළු පරිමාණ සිල්ලර වෙන්සලක් කියන එක දෙපාරක් වැහලා තියෙනවා. මෙතනදී හරි උත්තරේ වෙන්න ඕනේ සංචාරක සුළු පරිමාණ සිල්ලර වෙන්සලක් තමයි මෙයා කරගෙන යන්නේ. ඊළඟට අපි එනවා 10 වෙනි ප්‍රශ්නෙට. මේ පහස් සදහන් රේඛන අතුරින් විශේෂ රේඛනයක් වන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. ඒතර ඔයා දන්නවා රේඛනය කියලා කියන්නේ මේ චෙක්පත හරහා සල්ල සමාන්තර රේඛා දෙකක් අදිනවා නම් ඒකට අපි කියනවා චෙක්පත් රේඛනයක් කියලා. මේ චෙක්පත් රේඛනයේ ප්‍රධාන කොටස් දෙකක් තිබ්බාට මතක ඇති සාමාන්‍ය රේඛනයයි විශේෂ රේඛනයයි කියලා. මෙතන මේ සාමාන්‍ය රේඛනයේදී වෙන්නේ චෙක්පතක මුහුණත හරහා සල්ල සමාන්තර රේඛා දෙකක් ඇඳලා ඒ තුළ යම් කොන්දේසියක් සඳහන් කරනවා. ඒ වගේම මේ වගේ තුන්වෙනි එකේ දැක්වෙනවා වගේ මේ සල්ල සමාන්තර රේඛා දෙක ඇඳලා ඇතුලේ මොනවද සඳහන් කරන්න නැතුව තියෙන්නත් පුළුවන් සාමාන්‍ය රේඛනයේදී. විශේෂ රේඛනයකදී වෙන්නේ එතරම්දී මේ සල්ල සමාන්තර රේඛා දෙකක් ඇඳීම අත්‍යවශ්‍යම නැහැ. කොහොම හරි බැංකුවක නමක් සඳහන් වෙලා තියෙනවා නම් අන්න ඒක විශේෂ රේඛනයක් වෙනවා. ඔයාලට සාමාන්‍ය රේඛනයක් විශේෂ රේඛනයක් අඳුරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි විශේෂ රේඛනයක අනිවාර්යයෙන්ම වාණිජ්‍ය බැංකුවක නමක් සඳහන් වෙලා තියෙනවා. ඒතර මෙතනදී වාණිජ්‍ය බැංකුවක නමක් සඳහන් වෙලා තියෙන 4 වෙනි උත්තරේ. ඔයාලට මේට උත්තරේ තෝරන්න පුළුවන් උත්තර අංක 4. ඊට පස්සේ රක්ෂණයේ සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. මේ ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය තෝරන්න කියලා වාට කියනවා. ස්වාමි පුරුෂයෙකුට තම බිරිඳගේ ජීවිතය රක්ෂණය කිරීම රක්ෂණ හිමිකමක් ඇත කියලා කියනවා. ඕවුලක් නැහැනේ. එතකොට රක්ෂණ හිමිකමක් තියෙනවා. ණය හිමියෙකුට ණය ගැතියා ණය මුදලේ වටිනාකමට රක්ෂණය කිරීමට අයිතියක් ඇත. අපි බලමු කුලී නිවාසයක ජීවත් වන කුලී නිවාසියෙකුට එම දීපල රක්ෂණය කිරීමට අයිතියක් ඇත. මෝටර රථ හිමියෙකුට තම මෝටර රථ රක්ෂණය කිරීමට රක්ෂණ හිමිකමක් ඇත. මෙතනදී ණය හිමියෙකුට ණය හිමියෙක් කියන්නේ ණය දීපු කෙනෙක්, ණය ගැතියෙක් කියන්නේ ණය ගත්ත කෙනෙක්නේ. එතකොට ණය දීපු කෙනාට ණය ගත්ත කෙනාට ඒ වටිනාකම ලැබෙයි කියලා සිවල් කරන්න බැරි හින්දා යාට පුළුවන් ඒ වටිනාකම රක්ෂණය කරන්න. එයාට අයිතියක් තියෙනවා.
මොකද ණය හිමියා තමයි ණය දීලා තියෙන්නේ. ඒතර මුදල් වල වටිනාකම ඒක රක්ෂණය කරන්න යාට අයිතියක් තියෙනවා. මෝටර රථ හිමියෙකුට, ඒතර මෝටර රථ හිමියාට තමයි මේ මෝටර රථ රක්ෂණය කරන්න අයිතියක් තියෙනවා. කුලී නිවාසයක ජීවත් වන කුලී නිවාසියෙකුට. එතකොට මේකෙදි කුලී නිවාසය අයිති වෙන්නේ කුලී නිවාසියට නෙවෙයි. එතකොට ඒ හින්දා එයාට ඒ දේපල රක්ෂණය කරන්න අයිතියක් නැත. මේකෙදි හරි උත්තරේ විදිහට වාට තෝරන්න පුළුවන් උත්තර අංක 3. අපි එනවා 12. විද්‍යුත් වාචික හා ලිඛිත යන සංවේදන ස්වරූප තුනම භාවිතා වන සංවේදන මාධ්‍ය සඳහා නිදසුනක් වන්නේ. විද්‍යුත් වෙන්නත් ඕනේ, වාචික වෙන්නත් ඕනේ, ලිඛිත වෙන්නත් ඕනේ. ඒතර මෙතනදී වාට ගන්න පුළුවන් විද්‍යුත් වාචික ලිඛිත කියන තුනම පාවිච්චි වෙන්නේ දුරකථන සංවාදවලදී විද්‍යුත් වාචික කියන එක ගන්න පුළුවන්. විද්‍යුත් තැපෑල කියන එකේදී විද්‍යුත් ලිඛිත කියන එක ගන්න පුළුවන්. ඩිජිටල් පුවරු කියන එකේදී එතන ගන්න පුළුවන් මේ විද්‍යුත් කියන එක ගන්න පුළුවන්. වාචික නම් ගන්න බෑනේ. මොකද අපි දැකලා නැහැ ඩිජිටල් පුවරු වල වාචිකව මොකක් හරි එකක් මේව කරන අපි දැකලා නැහැ. ඒත් මෙතනදී උත්තරේ විදිහට වාට ගන්න පුළුවන් Skype. Skype වල මැසේජ් යවන්නත් පුළුවන්. අපිට කතා කරන්නත් පුළුවන්. ඒ වගේම විද්‍යුත් මාධ්‍යයක්ත් වෙනවා. ඒතර මේකෙදි උත්තරේ විදිහට තෝරන්න උත්තර අංක 4. ඊට පස්සේ අපි එනවා 13. පහත X තීරුවේ ප්‍රවාහන මූලිකාංගය හා Y තීරුවේ ඊට අදාළ නිදසුනද දැක්වේ. X තීරුවේ සඳහන් මූලිකාංගය Y තීරුවේ සඳහන් නිදසුන සමග නිවැරදි අනුපිළිවෙලට ගැලපූ විට ලැබෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. ඒතර මාර්ගයට අදාළව වාට මෙතන ගන්න පුළුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය මෙන්ෂන් කරලා තියෙනවා. මාත්‍ය කියන එකට වාට ගන්න පුළුවන් යාල්තේ විදුම්රිය. බලය කියන එකට ගන්න පුළුවන් ගල් අඟුරු. ඒ වගේම පරයන්තය කියන එකට වාට ගන්න පුළුවන් කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළ. ඒතර මේකෙදි උත්තරය හැදෙන්න ඕනේ D C A B කියලා තමයි උත්තරය හැදෙන්න ඕනේ. ඒතර මේකේ උත්තරය වෙන්නේ උත්තර අංක 1. ඊට පස්සේ 14. කැකිරාව ජාතික පාසලේ විදුහල්පතිතුමා විසින් සිය පාසලේ කටයුතු ක්‍රමාවත්ව පවත්වාගෙන යාම සඳහා අංශ භාර, ශ්‍රේණි භාර හා පන්ති භාර ගුරුවරුන් නම් කර අවශ්‍ය සම්පත් ලබා දීම අදාළ වන කළමනාකරන කාර්යය. ඒතර මෙතනදී කරන්නේ මේ සම්පත් බෙදලා දෙනවා. වැඩ බෙදලා දීමක් කරන්නේ. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම අයිති වෙන්නේ සංවිධානකරණයට. අපිට මතක ඇති වචන ටිකක් තියෙනවා. වැඩේ කරන්න පටන් අරන් නැත්නම් වැඩේ කරන්න සූදානමක් තියෙනවා නම් වැඩේ කරන්න දැන් පටන් ගත්තා නම් ඒව අයිති වෙන්නේ සංවිධානකරණයට. සැලසුම්කරණයට අයිති වෙන්නේ වැඩේ කරන්න තීරණය කරනවා. මම මෙන්න මෙහෙම වැඩක් කරන්න තීරණය කරනවා. අන්නේ තීරණය කිරීම කියන වචනෙත් එක්ක වාට සැලසුම්කරණයට අදාළ දේවල් හොයාගන්න පුළුවන්. මෙහෙයවීමේදී වෙන්නේ සේවකයෝ ටික ඒ අදාළ ස්ථානයට ඒ අදාළ අරමුණ ඉටු කරගන්න මෙහෙයවීමක් මෙතනදී වෙන්නේ. එතකොට තොරතුරු sannivedanaya ගැන කියන්න පුළුවන්. සේවකයන් අභිප්‍රේරණයක් ගැන කියන්න පුළුවන්. අන්න එහෙම වෙලා තිබ්බොත් ඒකයි වෙන්නේ මෙහෙයවීමට. පාලනයේදී වෙන්නේ සැලසුම් කරපු දේවල් ඒ විදිහටම වෙලා තියෙනවද කියලා නැවත හොයා බැලීමක් තමයි පාලනයේදී වෙන්නේ. ඒකට පාලනය කියන එකට අදාළව ගන්න පුළුවන්. අර නැවත සොයා බැලීමක් කරන මොකක් හරි එකක් දියා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් අයිති වෙන්නේ පාලනයට. අපි යනවා 15. කාන්තා අත්බැක් කළ විකිරීම අපේක්ෂා කරන සිසිර තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ජනගහනය වැඩි ප්‍රදේශයක් තෝරා ගැනීමට තීරණය කළේ. අලෙවි කරන අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙහි භාවිතා කරන ඇති අලෙවි කරන මිශ්‍ර විචල්්‍යය කුමක්ද කියලා අහනවා. එතකොට මෙතනදී සිසිර එයාගේ ව්‍යාපාරයේ ජනගහනය වැඩි ප්‍රදේශයක් තෝරගන්න තමයි එයා තීරණය කරන්නේ. ඒ කියන්නේ මෙයා මෙතන අලෙවි කරන මිශ්‍රය මෙයා බලලා තියෙන ස්ථානය කියන තැන. මොන ස්ථානයෙන්ද තමන්ගේ නිෂ්පාදිත මිලදී ගන්න පුළුවන් කියන එක තමයි එයා ටාගට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි 16 පුද්ගලයෙකු තමා ඉතිරි කරගත් මුදල් යම් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යොදවනවා නම් අපි ඒකට කියනවා ආයෝජනයක් කියලා. ඊට පස්සේ ආයෝජන ආදායම් රුපියල් 5000ක් මුදලින් ලැබීම ගිණුම්කරණයට බලපාන ආකාරය. ගිණුම් කරන සමීකරණයට මේක බලපාති ව්‍යාපාරයේ මුදල්වත්කම් 5000කින් වැඩි වෙනවා. මේක ආදායමක්ින්ද හිමිකම් 5000කින් වැඩි වෙන්න ඕනේ. එතකොට 17ට අදාළව වාට තෝරන්න පුළුවන් උත්තර අංක 3. අපි යනවා 18. අත්පිට විකුණුම් 50000කි. ලෙජර් ගිණුම් වල සටහන් කිරීමට අදාළ නිවැරදි සටහන්. මුදල් ව්‍යාපාරයට කළා එනවනම් එතනදී මුදල් ගිණුමට හර වෙලා විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනේ. මේකට අදාළ උත්තරේ විදිහට උත්තර අංක 1 තෝරන්න පුළුවන්. 19. පහත ගනුදෙනු අතරින් හිමිකම වැඩි වීමට බලපාන ගනුදෙනු. ඔයා දන්නවා හිමිකමට බලපාන ප්‍රධාන ගනුදෙනු 4යි.
අමතර ප්‍රාග්ධනය තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගැනිලි තියෙනවා. ආදායම් තියෙනවා, වියදම් තියෙනවා. ගැල්ලි තියෙනවා, ආදායම් තියෙනවා, වියදම් තියෙනවා. මේ ගනුදෙනු හතර හින්දා තමයි හිමිකම වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ. අමතර ප්‍රාග්ධනයේ හින්දා හිමිකම වැඩි වෙනවා, ගැල්ලි හින්දා හිමිකම අඩු වෙනවා, ආදායම් හින්දා හිමිකම වැඩි වෙනවා, වියදම් හින්දා හිමිකම අඩු වෙනවා. එතකොට වාගේ මෙතන අහන්නේ හිමිකම වැඩි වෙන්න බලපාන ගනුදෙනු, හිමිකම වැඩි වෙන්න බලපාන ගනුදෙනු දෙකයි අමතර ප්‍රාග්ධනයයි ආදායමුයි. එතකොට මෙතනදී ඔයාලට ගන්න පුළුවන් ආදායමක් හම්බෙලා තියෙන වෙන මෙතන තුන්වෙනි එකේ රුපියල් 5000ක ලාභාංශ ආදායමක් ලැබීම කියන එක. ඊට පස්සේ වැඩිවීම හර අඩුවීම පෙර කියන ගිණුම් කරන මූලධර්මය නිරූපණය වන ගිණුම වන්නේ මොකක්ද කියලා අහනවා. අපි බලමු. මෙතනදී ඔයාලට මතක ඇති දිස්සටහන් නීතියනේ. දිස්සටහන් නීතිය යටතේ ඔයාලට මතක ඇති වත්කම් වියදම් වලට බලපෑව එක නීතියක්. ඒ වගේම තමයි හිමිකම් වගකීම් ආදායම් වලට බලපෑව එක නීතියක්. ඔයාලට මතක ඇති වත්කම් වියදම් වැඩිවීම හර විදිහටත් අඩුවීම බැර විදිහටත් තමයි අපි සටහන් කරගත්තේ. හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම බැර විදිහටත් අඩුවීම හර විදිහටත් තමයි අපි සටහන් කරගත්තේ. එතකොට මෙතන වැඩිවීම හර අඩුවීම බැර එක්ක වත්කමක් වෙන්න ඕනේ, එක්ක වියදමක් වෙන්න ඕනේ. බලමු මෙතන ප්‍රාග්ධන ගිණුම කියන්නේ හිමිකමක්, ආයෝජන ආදායම් කියන්නේ ආදායමක්, බැංකු ණය කියන්නේ වගකීමක්, මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ උත්තර අංක 3. අපි යනවා 21. ගැනුම් ඉන්වොයිසිය පදනම් කරගෙන ගැනුම් ජර්නලය සටහන් කරන ගනුදෙනු. මේ අඬු ගැනුම් ජර්නලයක යම් ගනුදෙනුවක් සටහන් කරනවා නම් ඒක ණයට විච්ච ගනුදෙනුවක් වෙන්න ඕනේ. ණයට විච්ච ගනුදෙනුවක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි නැවත විකිණීමේ චේතනාව මුල් කරගෙන මේ භාණ්ඩ මිලදීගෙන තියෙන්න ඕනේ. එතකොට ගැනුම් ජර්නලයක ගනුදෙනුවක් සටහන් කරද්දී ඒ ගනුදෙනුව ණයට වෙලා තියෙන්නත් ඕනේ. ඒ වගේම නැවත විකිණීමේ චේතනාව පදනම් කරගෙන භාණ්ඩ මිලට අරගන්න ඕනේ. එතකොට අත්පිට විකුණුම් මේකට එන්නේ නැහැ. ලී බඩු උපකරණ ඒගෙන් ණයට ගත්තා. ලී බඩු උපකරණ ඒගෙන් ණයට ගත්තා. එතකොට ලී බඩු උපකරණ කියන්නේ ව්‍යාපාරේ පාවිච්චියට ගත් එකක් වෙන්න පුළුවන්. 25000ක බැංකු ණයක් ගත්තා කියන එකත් අදාළ වෙන්නේ නැහැ. පෙරේර මහ සමාගමේ 20000ක බඩු තොගයක් අපි දන්නවා බඩු තොගයක් කියලා කියන්නේ නැවත විකිණීමේ චේතනාවෙන් අපි මිලට ගන්න ඒවා. ඒ කියන්නේ මේකෙදී 21ට අදාළව උත්තර අංක 3 තෝරන්න පුළුවන් ඔයාලට. අපි යනවා 22. සංශෝධිත බැංකු ගිණුම සකස් කිරීමේදී උපයෝගී කර ගන්නා ගනුදෙනුවක් වන්නේ. ඔයාලට මතක ඇති සංශෝධිත බැංකු ගිණුම හදද්දී අපි පාවිච්චි කරේ මෙන්න මේ දේවල්. ගනුදෙනුකරුවෙක්ගෙන් ලද ඍජුපේෂණ නැත්නම් ලාභාංශ කෙලින්ම බැංකුවට හම්බෙන ඍජුපේෂණ. ඒ ටික අපි සංශෝධිත බැංකු ගිණුමට දැම්මා. ඒ වගේම තමයි බැංකුව විසින් අපි ගෙවන්න කියලා බැංකුවට අණ කරලා තියෙන ස්ථාවර නියෝග. ඒ වගේම තමයි බැංකුව විසින් අය කරන බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු ඔය වගේ දේවල් තමයි අපි සංශෝධිත බැංකු ගිණුම සකස් කරද්දී පාවිච්චි කරේ. මෙතනදී ඔයාලට ගන්න පුළුවන් බැංකුව විසින් අය කරගෙන ඇති බැංකු ගාස්තු කියන එක අපි සංශෝධිත බැංකු ගිණුම හදද්දී උපයෝගී කරගන්නවා. ඊට පස්සේ අපි එනවා 23. හරි මෙතන මේ ගැටුම් ඉන්වොයිසිය සඳහන් 530 ශුද්ධ 60 යන අදහස් වටේ මොකක්ද කියලා අහනවනේ. මෙතන මේ 530 කියලා කියන්නේ දැන් මේක ණය හිමියෙක්නේ අපිට ගැටුම් ඉන්වොයිසියක් දෙන්නේ. අපි භාණ්ඩ ණයට අරන් තියෙනවානේ. එතකොට එයාට සල්ලි ගෙවත් තියා කියනවා දවස් 30ක් ඇතුළත සල්ලි ගෙවනවා නම් ඔයාට 105ක වට්ටමක් දෙනවා. කියන එක තමයි මේ 35 කියන එකෙන් අදහස් වෙන්නේ. ඒතර මේකට අදාළ උත්තරේ වෙන්නේ මේ අදාළ ණය මුදල 30ක් ඇතුළත ගෙවුවා 105ක වට්ටමක් ලැබෙන බවයි. ඒතර මොකද්ද මේ සුද්ධ 60 කියලා කියන්නේ? සුද්ධ 60 කියලා කියන්නේ මේ ණය ගෙවන්න දීලා තියෙන උපරිම කාලේ දින 60ක් කියන එක තමයි ඔය සුද්ධ 60 කියන එකෙන් අදහස් කරන්නේ. ඒතර ඔය 530 කියන එකෙන් අදහස් කරන්නේ දවස් 30ක් ඇතුළත මුදල් ගෙවුවා 105ක වට්ටමක් හම්බ වෙනවා. සුද්ධ 60 කියන එකෙන් අදහස් කරන්නේ එතරදී කියන්නේ මේ ණය ගෙවන්න දීලා තියෙන උපරිම කාලේ දින 60ක් කියන එක තමයි ඔය සුද්ධ 60 කියලා කියන්නේ. 24 වෙනි එකට අපි එනවා. සුළු මුදල් පොතක අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීම සඳහා අදාළ දිස්සටහන වන්නේ මොකක්ද කියලා අහනවා. සුළු මුදල් පොතක අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීමට අදාළ දිස්සටහන තමයි ප්‍රධාන මුදල් භාරකරු තමයි සුළු මුදල් භාරකරුට සල්ලි දෙන්නේ. ඒතර එතනදි වෙන්නේ සුළු මුදල් පොතට හර වෙලා මුදල් පොතට බැරවීමක් තමයි එතනදි වෙන්නේ. උත්තර අංක 4. ප්‍රධාන මුදල් භාරකරුගේ ලාච්චුවෙන් අඩු වෙලා ඒක සුළු මුදල් භාරකරුගේ ලාච්චුවට වැටෙනවා. අපි යනවා 25. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැර ශේෂය
ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැරශේෂය. බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. ඒකේ බැරශේෂයක් එනවා කියන්නේ බැංකුවේ තියෙන ශේෂයක්ම අපි ගෙවීම් කරලා තියෙනවා. ඒ කියන්නේ බැංකු අයිරාවත් අපි ප්‍රයෝජනයට අරන් තියෙනවා. එතකොට ඒක වගකීමක් වෙනවා. අපි එනවා 26. ලීබඩු මිලදී ගැනීම ලීබඩු අලුත් වැඩියා කිරීමට හර කර තිබීම කුමන ගිණුම් කරන දෝෂය කුමක්ද කියලා අහනවා. මෙතනදී වෙලා තියෙන්නේ ලීබඩු මිලදී ගැනීම ලීබඩු අලුත් වැඩියා කිරීම ගිණුමට හර කරලා තියෙනවා. ඒතර මෙතනදී වෙලා තියෙන්නේ අතිරික්තතා දෝෂයක් නෙවෙයි. ඒ කියන්නේ වැඩියෙන් සටහන් වෙලා නැහැ. ඌනතා දෝෂයක් නෙවෙයි. ඌනතා දෝෂයක් කියලා කියන්නේ අඩුවෙන් සටහන් වෙලා කියන එක. මූලධර්ම දෝෂයක්. මූලධර්ම දෝෂයක් කියන්නේ අපි වත්කමක් වගකීමක් විදිහට සටහන් කළා. වගකීමක් වත්කමක් විදිහට සටහන් කළා නෑ. මෙතනදී වෙලා තියෙන්නේ දිවි කරන දෝෂයක්. ඒ කියන්නේ දිත්ත සටහන තියද්දි හර එක වෙන එකට තමයි හර කරලා තියෙන්නේ. මේකේදී වාට උත්තරේ තෝරන්න පුළුවන්. උත්තර අංක 3. අපි එනවා 27. පහ සඳහන් වැරදි අතරින් අවිනිශ්චිත ගිණුම හරහා නිවැරදි කළ යුතු ගනුදෙනු. අවිනිශ්චිත ගිණුමක් සම්බන්ධ වෙනවා කියන්නේ ශේෂ පිරික්සම තුලණය වෙලා නැහැ. ශේෂ පිරික්සම තුලණය වෙන්නේ නැත්තේ හරබැර හරියට වෙලා නැති ගනුදෙනු වලදී. ඒකට ඔයාලට පුළුවන් හරබැර හරියට වෙලා නැති ගනුදෙනුව තෝරගන්න. විදුලි බිල් ගෙවීම රුපියල් 500ක් මුදල් පොතේ දෙවරක් ලියා ඇත. චුට්ටක් තියමු. ඒගෙන් ණයට ගැනුණු රුපියල් 2000ක් බීගි ගිණුමට පෙර කර ඇත. ඒක නම් අවුලක් නෑ. ණයට ගැනුම් ගිණුම් ගත කරන්න ගැනුම් එකට හර කරලා ණය හිමි ගිණුමට බැර කරන එකනේ. දැන් මෙතනදී ගැනුම් එකට හර කරලා බැර කරන්න ඕන ඒකි ගිණුමට වෙනුවට බැර බීගි ගිණුමට බැර කරා කියලා කියන්නේ. එතකොට ඒක අවුලක් නෑ. ලද වට්ටම් 500ක් මුදල් පොතේ පමණක් සටහන් කර ඇත. ලද වට්ටම් 500ක මුදල් පොතේ පමණක් සටහන් කර ඇත. ලද වට්ටම් 500 මුදල් පොතේ වා දානවා කියලා කියන්නේ වඩ මතක ඇති වට්ටම් තීරු සහිත අපි මුදල් පොතක් හදුවනේ. මෙතන වට්ටම් තීරු සහිත මුදල් පොත හදද්දී මුදල් පොතේ බැර පැත්තෙන් ඔය ලද වට්ටම් 500 ආවේ. වඩ මතක ඇති මේ මුදල් පොතේ බැර පැත්තෙන් ලද වට්ටම් 500 අපි මේක ලද වට්ටම් ගිණුමට බැර කරලා ණය හිමියන්ට හර කරා. දැන් මේක මුදල් පොතේ විතරක් දාලා කියන්නේ අදාළ ගිණුම් දෙකටම දාලා නැහැ කියන එකනේ. අදාළ ගිණුම් දෙකටම දාලා නැහැ කියන්නේ හර කළත් නැහැ බැර කළත් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ලීබඩු උපකරණ විලදී ගැනීම ලීබඩු අලුත් ඇටියා ගිණුමට හර කළා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙතන අවිනිශ්චිත ගිණුම හරහා නිවැරදි කරන්න ඕනේ. උත්තර අංක 1. ඊට පස්සේ 28 ණයගැතියෙක්ගෙන් ලද රුපියල් 1000ක ණයගැති රුපියල් 1000 ණයගැති ගිණුමේ පමණක් සටහන් කිරීමේ වරද නිවැරදි කිරීමට දාලා ජර්නල් සටහන්. ඒ කියන්නේ ණයගැතියෙක්ගේ මුදල් ලැබුණොත් මුදල් එකට හර වෙලා ණයගැතියන්ට බැර වෙන්න එපායි. දැන් මෙයා ණයගැතියන්ට බැර කළා විතරයි. මුදල් එකට හර කළා නෑනේ. එහෙනම් වාට සිද්ධ වෙනවා මුදල් එකට හර කරන්න. මුදල් එකට හර කළා ඒක අවිනිශ්චිත ගිණුමට බැර කරන්න වෙනවා. ඒතර මෙතනදී වෙන්නේ මුදල් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. එතකොට මෙතනදී උත්තරේ විදිහට වාට තෝරන්න පුළුවන්. මුදල් පොත හර අවිනිශ්චිත ගිණුම් බැර තියෙන පළවෙනි උත්තරේ මෙතන 10000ක් වෙන්න වැඩි වටිනාකමනේ. ඊට පස්සේ අපි එනවා 29. ආදායම් ප්‍රකාශනයේ සකස් කිරීමේදී යොදා ගන්නා ගිණුම් කරන පදනම. ඔයාලට මතක ඇති ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේක හදද්දී අපි පාවිච්චි කරන්නේ උපචිත පදනම. ඒ කියන්නේ වර්ෂයට අදාළ ආදායම් වියදම් යොදාගෙන තමයි අපි ආදායම් ප්‍රකාශනය හදන්නේ. ඊට පස්සේ ලැබීම් සහ ගෙවීම් ගිණුම ඇතුළත් කරන සමාජික මුදල් ප්‍රමාණය. බලන්න ලැබීම් හා ගෙවීම් ගිණුමේ දාන්නේ මුදල් ලදේවයි මුදල් ගෙවපු එකයි. ඊට බලමු මොකද්ද කියන්නේ කියලා. මේ වර්ෂයට අදාළ ලැබී යුතු මුදල පමණි. පසුගිය වර්ෂයට ලද මුදල් පමණි. කාල පරිච්ඡේදය තුළ ලද සියලුම මුදල් පමණි. අන්න හරි. ඒක මේ අවුරුද්දට දාල එකක්ද ගිය අවුරුද්ද එකක්ද නැත්නම් ඊළඟ අවුරුද්දට එකක්ද කියන එක අපිට අදාළ නැහැ. ඒ සමාජික මුදල ලැබිලා තියෙන්නේ මේ අවුරුද්දේ නම් ඒක අපි දානවා එච්චරයි. ඊට පස්සේ 31 ළමා සමාජයකට දාල වියදම් පහත් දැක්කේ වගේ අහනවා ආදායම් ප්‍රකාශන ඇතුළත් කළ යුතු වන්නේ මොනවද බලමු. ලීබඩු උපකරණ මිලදී ගැනීමේ වියදම. ලීබඩු උපකරණ මිලට ගන්නවා නම් ඒක වත්කමක් වෙනවනේ. එතකොට ඒක වියදමක් නෙවෙයි. ආදායම් ප්‍රකාශය දාන්න ඕනේ නැහැ. ගොඩනැගිලි ඉදිකිරීමේ වියදම්. ඒක නම් දාන්න ඕනේ. ලීබඩු උපකරණ අලුත් වැඩියා කිරීම. ඒකත් දාන්න ඕනේ. එතකොට මෙතනදී ඔයාලට මෙතන දාන්න පුළුවන් P හා C කියන ඒවා දාන්න පුළුවන්. සරි මෙතන මේ P දාන්න විදිහක් නැහැ. ගොඩනැගිල්ලක් ඉදි කරනවා කියන්නේ ගොඩනැගිල්ල කියන්නේ වත්කමක් අපිට. ලීබඩු උපකරණ අලුත් වැඩියා කිරීමේ වියදම විතරයි අපිට ආදායම් ප්‍රකාශනයට දාන්න පුළුවන් වෙන්නේ. ඒතර මෙතන උත්තරේ වෙන්නේ උත්තර අංක 4. අපි යනවා
පහත තොරතුරු ඇතුළේ 32 හා 33 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියනවා. පහ සඳහන් වන්නේ එක් පුටුවක් නිෂ්පාදනය කිරීමට ඇස්තමේන්තුගත වියදම්ලු. අපෙන් අහනවා පුටුවක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ඍජු පිරිවැය. ඍජු පිරිවැය විදිහට ඍජු ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, ඍජු ශ්‍රම පිරිවැය තියෙනවා. මෙතනදී වාට ගන්න පුළුවන් 45000ක් කියලා පුටුවක් නිෂ්පාදනය කිරීමේ ඍජු පිරිවැය. පුටුවක විකුණුම් මිල හොයද්දී ඍජු පිරිවැය ටික 45000යි. මේකට එකතු වෙනවා රක්ෂණය 5000ක්, ඒ වගේම විදුලිය 7000ක්, සවිකිරීමේ වියදම 8000ක්. ඒතර ඔක්කොම ටික එකතු වුණාට පස්සේ වාට එනවා ඇති 8 7යි 15යි 15යි 5යි 20යි 20යි 45යි කියන්නේ 65ක් එනවා පිරිවැය ටික. මේ 65000ක් එන්නේ එක පුටුවක් හදන්න යන වියදම. ඔව් එක පුටුවක් නිෂ්පාදනය කිරීමට ඇස්තමේන්තුගත වියදම්. එතකොට එක පුටුවක් හදන්න 65ක වියදමක් යනවා. නිෂ්පාදන පිරිවැයෙන් 25ක ලාභයක් තියාගන්න. ඒ කියන්නේ පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. දැන් මේ කට්ටිය කරන්නේ පිරිවැය 100ක් එද්දි ලාභ 25ක් තියාගෙන ඒක විකුණනවා 125කට. දැන් මෙතනදී ඒ කියන්නේ පිරිවැය ටික 4ක් ආවොත් ලාභ එකක් තියාගෙන 5කට විකුණනවා කියලානේ. දැන් ඔයාලට පුළුවන් 65000 4ෙන් බෙදලා ගන්න ලාභය කීයක් එනවද කියලා. 65000 4ෙන් බෙදුවට පස්සේ එතන එනවා ඇති 6ට 1යිනේ නේ. 2.25ට ඔයාලට ගන්න පුළුවන් 6ක් වගේ. ඊට පස්සේ 10ට ගන්න පුළුවන් 2ක් වගේ නේ. ඊට පස්සේ 250යි 16250ක් වගේ ලාභය එනවා ඇති. එතකොට විකුණුම් මිල වාට ගන්න පුළුවන් මෙතන 250මමයි 6යි 5යි 11යි 1යි 81යි 250ක් කියලා ගන්න පුළුවන් පුටුවක විකුණුම් මිල. ඊට පස්සේ ව්‍යාපාරයක් සතු ලී බඩු උපකරණ වලට අදාළ තොරතුරු ටිකක් දීලා වාගෙන් අහන වාර්ෂික ෂේ ප්‍රමාණය. වාට මතක ඇති ඔතනදී අපි කරන්නේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ඵලදායී ජීව කාලයෙන් බෙදන එක. එතකොට මේකේ පිරිවැය ටික ලක්ෂ 5ක් තියෙනවා. සුන්බුන්නගේ තියෙනවා ලක්ෂයක්, පිරිවැයෙන් ලක්ෂයක් අඩු වෙනවා සුන්බුන්නගේ. ඊට පස්සේ ඵලදායී ජීව කාලය අවුරුදු 5න් බෙදනවා. ලක්ෂ 4 5න් බෙදුනාට පස්සේ වාට එන උත්තරේ 80000යි කියලා. ඊට පස්සේ අපි එනවා 2025 1 ආරම්භ කරන ලද කල්හාරක වෙළඳ ව්‍යාපාරයේ තොරතුරු ටිකක් දීලා අපේ කහනවා මෙන්න මේ දේවල් ටික හදමු. මෙතන මුලින්ම වගේ අහන්නේ මේ විකුණුම් පිරිවැයනේ 35 වෙනි ප්‍රශ්නේ. ඒකට ඔයා දන්නවා මේ විකුණුම් පිරිවැය හොයද්දී අපි විකුණුම් පිරිවැය හෙව්වේ මෙහෙමනේ නේ. විකුණුම් පිරිවැය හෙව්වේ ආරම්භක තොගයට ගැනුම් ටික එකතු කරලා මේකෙන් අඩු කර අපි අවසාන තොගය. ඔහොමනේ අපි විකුණුම් පිරිවැය හොයාගත්තේනේ. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසාන තොගය අඩු කරලා තමයි විකුණුම් පිරිවැය ටික අපි හොයාගත්තේ. ඊට පස්සේ අපෙන් අහනවා දල ලාභය. ඔයාලට මතකයි දල ලාභය ගත්තේ විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය ටික අඩු කරලානේ. ඒත් විකුණුම් පිරිවැය ටික අපි අර උඩේකේදී හොයලා ගන්නවානේ. විකුණුම් වලින් අඩු කරලා ඔයාලට දල ලාභය ගන්න පුළුවන්. ඊට පස්සේ වගේ අහනවා 37 මෙම ව්‍යාපාරයේ 2025-12-31 පිළියෙල කරන ලාභ ගිණුමේ දැකිය හැකි විකිණීමේ හා බෙදා හැරීමේ වියදමක් වන්නේ. විකිණීමේ හා භාණ්ඩ විකුණත් ඉදරන වියදම වෙන්නේ ප්‍රචාරණ ගාස්තු. ඊට පස්සේ වගේ අහනවා අයිතිකරුගේ හිමිකම. එතකොට හිමිකම හොයද්දී අවසාන හිමිකම හොයද්දී ඔයා දන්නා මෙන්න මේ දේ වෙන්න ඕනේ. ආරම්භක හිමිකම තියෙනවානේ. මෙන්න මේ ආරම්භක හිමිකමට එකතු වෙන්න ඕනේ වර්ෂයේ ශුද්ධ ලාභය. ඒක එකතු වෙලා ගැනීමක් තිබ්බොත් ඒක අඩු වෙන්න ඕනේ. ඒ වගේම අමතර ප්‍රාග්ධන යෙදවීමක් තිබ්බොත් ඒකත් මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් අවසාන හිමිකම කීයක් එනවද කියලා ඒ ටික ගලපුවාට පස්සේ. ඊළඟට ජංගම වගකීම් වල වටිනාකම අහනවා. ජංගම වගකීම් වල වටිනාකම අපෙන් ඉස්සර වෙලා අහලා තියෙන්නේ මොනවද කියලා බලලා තමයි අපි මේ වැඩේ කරන්න පටන් ගන්නේ. ඊට පස්සේ වගේ අහන්නේ මූලික ප්‍රකාශයෙන් දැක්වෙන මුළුවත්කම් වල වටිනාකම. හරි අපි ගමු මුළුවත්කම් වල වටිනාකමත් අපෙන් අහනවා. මුළුවත්කම් ටික. අපි දාගෙන යන්න. එතකොට මෙතනදී අවසාන තොගය වාට දීලා තියෙනවා 30000ක් කියලා. වදන්න අවසාන තොගය දාති අවසාන තොගය මෙතනදී අපි දා ගන්නවා විකුණුම් පිරිවැය හොයද්දී එතෙන්ට විකුණුම් පිරිවැය හොයද්දී එතෙන්ට වැටෙනවා 30000යි. ඒ වගේම ඔක ජංගම වත්කමක් මුළුවත්කම් වලගේ අහන හින්දා මම එතෙන් තොගය කියලා දා ගන්නවා 30000ක්. ඊට පස්සේ අපි බලමු මොනවද කියන්නේ කියලා.
අපිට කියනවා මේ 2025 උපචිත විදුලි ගාස්තුව 2000ක් කියලා කියනවා. මං කියන විදුලි ගාස්තු විදිහට කීයක් ගෙවලාද කියලා බලන්න. විදුලි ගාස්තු විදිහට මෙතන 18ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ වර්ෂයේ ලාභය හොයද්දී වියදම් වලට වැටෙන්න ඕනේ මෙතන. හරි මෙතන දැන් අපිට ශුද්ධ ලාභය හොයන්න තියෙනවානේ. ශුද්ධ ලාභය හොයද්දී දළ ලාභය මෙතනින් එනවනේ. දළ ලාභයට වෙනත් ආදායම් තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා මේ වෙනත් ආදායම් ටික එකතු කරගන්න. එතන වෙනත් ආදායම් මෙතනින් දාගන්න. ඒ වගේම වියදම් ටික මෙතනින් දාගන්නවා. මොකද අපිට ලාභය හොයාගන්න එපා. ලාභය හොයන්න නම් මේ දේවල් ටික තියෙන්න ඕනේ. එතකොට දැන් මෙතන වියදම් විදිහට දාද්දී මම මෙතන විදුලිය කියලා දාන්නේ 20000යි. 18000ක් ශේෂ පිරික්සමේ ගෙවලා තියෙනවා. තව 2000ක් ගෙවන්න තියෙනවලු. ඒ කියන්නේ 20000ක් තමයි වර්ෂයට අදාළ වෙන්නේ. ඉඳ විදුලිය කියලා මං ලාභ හොයන්න ගන්නේ 20000. ජංගම වගකීම් වල ඔය උපචිත විදුලි ගාස්තුව වැටෙනවා 2000ක්. දැන් හරි ශේෂ පිරික්සමේ ගත්තේ නැති ටික ගමු. මේක වාට දීලා තියෙනවා මේ විකුණුම් වල වටිනාකමනේ. බලමු විකුණුම් වල වටිනාකම. මෙතන වාට දීලා තියෙනවා විකුණුම් වල වටිනාකම 1,80,000ක් කියන. හරිනේ. විකුණුම් වල වටිනාකම තියෙනවා 1,80,000යි. ඊට පස්සේ ගැනුම් වල වටිනාකම තියෙනවා ලක්ෂයක්. ගැනුම් ටික ලක්ෂයයි. විකුණුම් පිරිවැය හොයද්දී එතෙන්ට මම දාගන්නවා. ආපසු එවුම් තියෙන වෙලාවදී ආපසු එවුම් ටික විකුණුම් වලින් අඩු වෙන්න ඕනේ. ඒකට 5000ක් අඩු වෙනවා විකුණුම් වලින්. ඒ කියන්නේ මෙතන මම සම්පූර්ණ වටිනාකම දාගන්නවා. විකුණුම් වල සුද්ධ වටිනාකම වෙන්නේ 1,75,000ක්. ඊට පස්සේ ආපසු එවුම් 9000ක් තියෙනවානේ. ආපසු එවුම් 9000 ගැනුම් වලින් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ගැනුම් වල වටිනාකම මම දාගන්නවා 91000යි කියලා. 91000යි. ඊට පස්සේ ඉඩම් වල වටිනාකම 4,50,000යි. ඉඩම් කියන්නේ වත්කමක් හින්දා අර මුළු වත්කම මහත්ය එතෙන්ට දාන්න එපායි. තමයි ඒක එතෙන්ට දාගන්නවා 4,50,000යි. ඊට පස්සේ ගොඩනැගිලි කුලියක් ගෙවලා තියෙනවා. ඔයා දන්නවා ගොඩනැගිලි කුලිය වියදමක්නේ. ඒ හින්දා මම ඒක වියදම් වලට දාගන්නවා කෙලින්ම 24000යි අවුලක් නැහැ. ඊට පස්සේ ප්‍රචාරණයත් වියදමක් විදිහට දාගන්නවා. එතන 15000යි. ඒකත් හරි අවුලක් නැහැ. ඊට පස්සේ විදුලි ගාස්තුව ගත්තා. බැංකු ණය තියෙනවා 50000ක්. බැංකු ණය ජංගම නොවනවක් කීමක් නෙවෙයි. බැංකු ණයට 110ක් බලපුවම 5000යි. ඒතර ඒක මම දාගන්නවා වියදම් වල බැංකු ණය පොලී කියලා. එතන 5000යි. දැන් ඊට පස්සේ ගෙවලා තියෙන්නේ බැංකු පොලී කියලා 2000ක්නේ. එහෙනම් තව 3000ක් ගෙවන්න තියෙනවා. ඒක මම දාගන්නවා ජංගම වගකීම් වල උපචිත බැංකු ණය පොලිය 3000යි. ඊට පස්සේ ණය ගැතියන්ගේ 20000ක් තියෙනවා. ණය ගැතියෝ කියන්නේ වත්කමක්. වත්කම් වල වටිනාකම අහන හින්දා මම එතෙන්ට දාගන්නවා 20000. ණය හිමියෝ කියන්නේ ජංගම වගකීමක්. එතෙන්ට දාගන්නවා 15000. ඊට පස්සේ අත ඇති මුදල් ටික ජංගම වත්කමක්නේ. ඒ ටිකත් දාගන්නවා මෙතෙන්ට 30000ක් තියෙනවා. බැංකු වෛරාව කියන්නේ ජංගම වගකීමක්. ඒ හින්දා බැංකු වෛරාවත් ජංගම වගකීම් වල වැටෙනවා. එතන බැංකු වෛරාව තියෙනවා 10000ක්. හරි. ඉතින් මේවා පියකතු කරලා ගමු. ඊට පස්සේ ප්‍රාග්ධනය ලක්ෂ 4ක් තියෙනවා. ආරම්භක හිමිකම ලක්ෂ 4යි. හරි. දැන් ඔයාලට තියෙන්නේ මේක ලස්සනට නිදාසේ හදාගෙන යන්න. දැන් 4,10,000න් 30000ක් අඩු 91000න් 30000ක් අඩු වෙන්න ඕනේ. එතකොට මෙතන විකුණුම් පිරිවැය ටික එනවා 61000ක් කියලා. එතකොට 35ට අදාළ උත්තරේ අංක 1. ඊට පස්සේ දල්ලාභය අහනවනේ. දල්ලාභය අහද්දි දැන් වෙන්න ඕනේ මෙතන තියෙන්නේ 1,75,000යි. ආපසු යොන් ටික අඩු වුණාට පස්සේ ඒකෙන් 61000ක් අඩු වෙන්න ඕනේ. එතකොට මෙතන එනවා 1,14,000ක් කියලා. එතකොට මේක තමයි දල්ලාභය වෙන්නේ. එතකොට ඒක තමයි පෙන්වන්න ඕනේ. ඊට පස්සේ වෙනත් ආදායම් ගත්තාම වෙනත් ආදායම් නම් මේකේ තිබ්බේ නෑ. මම වියදම් ටික එකතු කරලා ගන්නවා යටට. වියදම් ටික එකතු කරලා යටට ගත්තාම එතන එනවා 0.0.0යි. මෙතන 4යි 5යි 9යි 9යි 5යි 14යි ඉතුරු 1යි 2යි 1යි 3යි 3යි 2යි 5යි 5යි 1යි 6යි 64000ක් වගේ එනවා වියදම් ටික. එතකොට මෙතනදී 1,14,000ක් තමයි දළලාභය ආවේ. 1,14,000න් අඩු වෙනවා 64000ක් වියදම් ටික. එතකොට ඔයාලට එනවා මේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය කීයද කියලා. මෙතනින් ඔයාලට ගන්න පුළුවන් මේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය එනවා 50000ක් කියලා. ශුද්ධ ලාභය මෙතෙන්ට එකතු කරගන්නවා. මේකේ ගැනිලා නම් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අවසාන අමතර ප්‍රාග්ධනයක් තිබ්බෙත් නැහැනේ. ඒතර අවසානයේ හිමිකම ගන්න පුළුවන් 4,50,000යි කියලා. මේකට අදාළ උත්තරේ විදිහට ඔයාලට තෝරන්න පුළුවන්
උත්තර අංක 4 තෝරන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි එනවා කෙලින්ම ජංගම වගකීම් වල වටිනාකම ගන්න 10යි මෙතන 2යි 3යි 5යි. එතකොට 20යි 30ක් වගේ තමයි ජංගම වගකීම් වල වටිනාකම එන්නේ. ඊට පස්සේ මූලික තත්ත්ව ප්‍රකාශනයේ මුළුවත්කම් වල වටිනාකම අහනවා 30යි 30යි 60යි 60යි කියන්නේ මෙතන 60යි 20ක් එනවනේ 60යි 20යි 80යි 450 80 කියන්නේ 530ක් වගේ එනවා මුළුවත්කම් වල වටිනාකම. කියන්නේ ඒකටත් එන්නේ 40ටත් උත්තරාංක 4. ওই විදිහට තමයි අපේ 6 වෙනි පේපර් එක සාකච්ඡා වෙන්නේ. මම ඉක්මනින් මේක සාකච්ඡා කරගෙන ගියා. මේක වීඩියෝ එකක් කියනවා. කෙනෙක්ට අපහැදිලි තැනක් තියෙනවා නම් නැවත නැවත අහලා ඒ ටික විස්තර කරගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙසේජ් එකක් දාන්න මට.